ආයිබෝවන් යාළුවනේ ස්නේහා මිරතුංග YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම ආදරෙන් මගේ YouTube channel එක වෙනුවෙන් පිළිගන්න ගමන් ඔන්න අදත් ඔයාලත් එක්ක සුපුරුදු පරිදි බෙදා ගන්න කියලා හිතාගෙන අරගෙන ආවා කුඹුරට පෝර එකතු කරන වීඩියෝ එකක්. ඉතින් ගිය කන්නේ නම් මහත්යත් එක්ක පෝර එකතු කරේ කුඹුරට. මේ කන්නේ ඔන්න තනියම තමයි කුඹුරට පෝර එකතු කරන්න වෙන්නේ. ගිය කන්නේ පෙළ පෝර එකතු කරේ මහත්යත් එක්ක මිසරේ පෙළ පෝර එකතු කරන්න වෙන්නේ තනියම තමයි. ඉතින් ඔයාලට මම පෝර කවලම් කරන වීඩියෝ එකක්වත් මම මොනවද යොදන පෝර වර්ග කියලා මීට කලින් පෙන්වුවේ නෑනේ. මට හිතුණා මේ කන්නේදී ඔයාලට පෝර වර්ග ටික පෙන්වලා ඉවර වෙලා ඒක කොච්චර ප්‍රමාණයක් ගන්නවද කියලාත් ඔයාලත් එක්ක බෙදා ගන්න කියලා හිතාගෙන ඉතින් වීඩියෝ එක ආරම්භ කළත් එක්කම ඔයාට මතක් කරන්න ඕනේ ඔයා අද මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන කෙනෙක් නම් අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න. ඒත් එක්කම ඔයාගේ යාළුවෝ අතර මගේ වීඩියෝ share කරලා like එකක් comment එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ අදහසක් අලුත් අදහස් කමෙන්ට් එකක් විදියට එවන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔන්න ඔය විදියට ඔයාලට ඒකත් මතක් කරන ගමන්ම මම මේ පෙන්වන්නේ ඔයාලට මොනවද මං අදගෙන ආපු පෝර වර්ග කියලා. ඉතින් මේ පෝර වර්ගය මම අද පෝර වර්ග 3ක් එකතු කරලා තමයි කුඹුරට පෝර එකතු කරන්නේ. ප්‍රධාන වශයෙන්ම පැල පෝර විදියට යූරියා එකතු කරනවා. ඉතින් යූරියා මම මේකට කිලෝ 10ක් ගත්තා. ඒත් එක්කම නිල් කැට කිලෝ 5ක් ගත්තා. ඒත් එක්කම කළු කැට කිලෝ 5ක් ගත්තා. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපි පෝර වර්ග එකතු කරන්න මික්ස් කරන්න අරගෙන ආවේ. ඉතින් මෙන්න මේ විදියට තමයි ඔයාලට පෝර වර්ග ටික පෙන්වන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඉස්සර වෙලාම යූරියා ටික කවර එක ඇතිරිල්ල එකට හලාගෙන ඊට පස්සේ ඒක උඩින් නිල් කැට ටික මේ එකතු කරන ආකාරය තමයි ඔයාලට පෙන්වුම් කරන්නේ. ඊට පස්සේ මම කළු කැට පැකට් එකත් කඩලා ඒකට එකතු කරලා හොඳට කවලම් කරලා ඊට පස්සේ තමයි අපි කුඹුරට පෝර එකතු කරන්න අරගෙන යන්න ඕන. ඉතින් ඔයාලට කියන්න ඕන ඔයා පෝර එකතු කරන්න ඕනම වගාවකට බලාපොරොත්තු වෙමින් ඉන්නව නම් අනිවාර්යෙන් ඒ වගාවට කලින් දවසේ හොඳට වතුර හරවන්න. වතුර හරවලා ඉවර වෙලා ඊට පහුවෙනිදා කලින් දවසේ වතුර හැරෙවුවා නම් ඊට පහුවෙනිදා තෙත ගතිය තියෙන අතරේ තමයි අපි ඕනම වගාවකට මේ පෝර එකතු කරන්න ඕන. ඒකට ප්‍රධානම හේතුව තමයි තෙතත් එක්ක ඉක්මනටම පෝරවල තියෙන පෝෂක පදාර්ථ ටික අපේ භෝග වර්ගයට එකතු වෙනවා. එතකොට අපේ භෝග වර්ගය ඉක්මනින්ම අපේ පෝරවලින් තියෙන පෝෂ්‍ය පදාර්ථ ටික උරාගෙන ඒකේ අපිට ප්‍රතිඵල ඉක්මනටම බලා ගන්න පුළුවන් වෙනවා. හොඳට තෙත ගතිය තියෙද්දි අපි පෝර එකතු කරොත්. ඒත් එක්කම ඔයාලට කියන්න ඕන අනිවාර්යෙන් ඔයා පෝර එකතු කරනවා නම් ඕනම වගාවකට අපි පෝර එකතු කරන්න ඕන හවසට. ඇත්තටම හවස 4න් පස්සේ වගේ පෝර එකතු කරනවා නම් ගොඩාක්ම ඵලදායී විදියට පෝර වලින් අපිට ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙයි. ඉතින් හවස් හරුවක අපි පෝර එකතු කරොත් ඉතින් ඔය අතරේ ඔයාලට මතක් කරන්න ඕන පෝර එකතු කරලා ඉවර වෙලා දවසක් ඇරලා ඊළඟ දවසේ වතුර හරවලා වතුර උතුරලා යන්න දෙන්නේ නැතුව වතුර සාමාන්‍ය අඟල් 1/2ක් විතර වතුර හරවලා තියෙනවා කුඹුරේ පෝර ටික ගස් වලට උරා ගන්න. ඉතින් ඔන්න ඔය විදියට තමයි ඕනම කුඹුරක් කරනකොට ඒ වගේ ඕනම වගාවකට අපි පෝර එකතු කරන්න ඕන. විශේෂයෙන්ම අපි දවල්ට පෝර එකතු කරන්නේ නැති උදේට පෝර එකතු කරන්නේ නැති ප්‍රධානම හේතුවක් තියෙනවා. ඒ තමයි ඔයාලා හොඳටම දන්නවනේ කුඹුරක් කියන්නේ හිරු එළිය කෙලින්ම පොළොව මත පතිත වෙන ස්ථානයක්. ඉතින් පැල කියන්නේ සාමාන්‍ය අපි දවස් 10 15වත් 20ත් වගේ අතරනේ පැල පෝර එකතු කරනකොට ගොයන් ගහේ වයස. ඉතින් ඔය චූටි පැල අතරේ අපි පෝර
ගැහුවට පස්සේ හිරු එළිය වැටිලා අර පෝර ටික ඔක්කොම උදේවරුේ අපි පෝර ගැහුවොත් පෝරවල තියෙන ඔක්කොම පෝෂක පදාර්ථ ටික අර හිරු රශ්මියට විනාශ වෙලා යනවා. ඒක නිසා මම කියන්නේ අනිවාර්යෙන් හවසට අපි පෝර එකතු කරොත් හොඳට හවස් වෙන්න ඒ පැය කිහිපයක් එක දිගට හොඳට නිදහසේ අපේ ගොයන් ගහ තුලින් පෝර ටික එකතු කරගෙන ඊට පස්සේ ඒ පෝෂණ ගුණය හොඳට අපි අපේ කුඹුරේ තියෙන ගොයන් ගහ විසින් උරා ගන්නවා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම ඔයාලයි වගාවට පෝර එකතු කරනවා නම් හවස් වරුවක පෝර එකතු කරන්න අමතක කරන්න එපා. ඔය අතරේ ඔයාලට තව දෙයක් මතක් කරන්න ඕන. මම ඊයේ තමයි පෝර ටික කවලම් කරලා කුඹුරට ගහන්න අරගෙන ගියේ. වෙලාවට කුඹුරට යන ගියේ අපි 4ට විතර. ඒ අවස්ථාවේදී කුඹුරේ වතුර ටිකක් මදි ගතියක් තිබුණා, තෙත ගතිය අඩු ගතියක් තිබුණා. මම ඒ අතරේ කරේ ඊයේ හවස වතුර හරවලා ඇවිල්ලා අද ඊට පස්සේ ගිහිල්ලා මේ අද දවසේම මේ පැත්තට නිකන් අඳුරුයි වගේ අවුවක් වැටෙන්නෙම නෑ. ඒක නිසා මට හිතුණා අද වෙලාවක් ඕනේ අද නම් පෝර ගහන්න කියලා. මම මේ දෙකට හරියට මෙහෙන් දෙකට ගිහිල්ලා කුඹුරට පෝර එකතු කරන අවස්ථාවක් තමයි මේ ඔයාලට පෙන්වුම් කරන්නේ. ඔය අතරේ ඔයාලට කියන්න මම මේ බලන්නකො මේ කුඹුරේ මේ ඔයාලට මේ පෙන්නන අවස්ථාවේදී යම් තාක් වතුර තෙතමනේ තියෙද්දි තමයි මම පෝර එකතු කරන්නේ. ඉතින් ඔන්න මෙන්න මේ විදියට මම පෝර මුළු කුඹුරටම එකතු කරලා ඊට පස්සේ හෙට නෙවෙයි අනිද්දට මම හිතාගෙන ඉන්නේ මේකට වතුර හරවන්න. ඉතින් මේ එකතු කරන්නේ ගොඩක් අය දවස් 15ක් 20ක් අතර එකතු කරන්නේ පැල පෝර. ඉතින් මටත් පුළුවන් වුණා අදට හරියටම අපේ කුඹුරට දවස් 17ක් වෙනවා. ඉතින් අද දවසේ මට පුළුවන් උනා මේකට අපේ කුඹුරට පෝර එකතු කරන්න. ඉතින් ඔය අතරේ ඔයාලට මතක් කරන්න ඕන මෙන්න මේ විදියට තමයි හැම ගහක් මුලටම පෝර එකතු වෙන විදියට මම මගේ කුඹුරට පෝර එකතු කරන ආකාරය ඔයාලත් එක්ක බෙදාගත්තා. ඉතින් පුචූටි පැංචු දෙන්නත් දැන් වෙසක් මාසේ හින්දා හුලඟත් වැඩි නිසා මේ සරුංගල් අරගෙන මුළු කුඹුරෙම සරුංගල් අරගෙන ඇවිද සරුංගල් යවන වීඩියෝ එකක් තමයි ඔයාලට ඔය අතරේ පේන්නේ. ඉතින් ඇත්තටම අද මට සපෝට් එකට මහත්යක් හිටියේ නෑ. ඉතින් මම තනියම මගේ කුඹුරේ පෝර ටික එකතු කරගත්තා. කුඹුරේ පෝර ටික යොදාගත්තා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. මොකද අපිට පැල පෝර නම් අපිට හොඳට බලා ගන්න පුළුවන් තැනින් පෝර බිමට වැටුණට පස්සේ වැඩිච්ච නැති තැන් අපිට අවධානයෙන් පෝර එකතු කරනවා නම් අපිට හොඳට හොයා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදියට තමයි මම පළවෙනි පාර කිලෝ 5ක් පෝර එකතු කරාට ප්‍රධාන වශයෙන් ගොඩක් පෝර එකතු කරේ. අපේ කුඹුරට මෙච්චර පෝර එකතු කරේ මේ අලි දෙකට මේ සැරේ ඔන්න දවස් 17. ඉතින් ඔන්න ඔය විදියට අදට මම ඔයාලගේ නිවසේ සමුගෙන යන්න තමයි සූදානම් වෙන්නේ. අලුත් වීඩියෝ එකකින් නැවත ඉක්මනට මුණ ගැහිීමේ බලාපොරොත්තුවෙන්. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන් අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් මුණ ගැහිීමේ බලාපොරොත්තුවෙන් ඔයාලා හැමෝටම සුබ දවසක් ගිහින් එන්නම්.